හයි කොහොමද? ඔයා මේ වීඩියෝ එක දැක්කනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාටම තමයි. මොකද මේ වීඩියෝ එකට තාම මම නමක් දාලා නැහැ. මේ වීඩියෝ එක මේ රීඩින් එක මොකක්ද කියලා මමවත් තාම දන්නේ නැහැ. මට නිකන් මේක හිතුණ දෙයක්. මම මේක ඔයාලට දෙන්න ඕනි. මේ රීඩින් එක මම කරන්න ඕනි. අපි බලමු මේ රීඩින් එකෙන් මොන වගේ එනර්ජි එකක්ද ඔයාලට මේ වෙලාවේ ලැබෙන්න යන්නේ කියලා. ඔව්. කෙනෙක් ඉන්නවා. එයා අනිවාර්යයෙන්ම මේ වෙලාවේ යම්කිසි සම්බන්ධතාවයකින් එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවකින් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා හිතන. ඔව්. ඔයා හරි. ඔයා අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී ඒ පොසිෂන් එකෙන් එහෙම නැත්නම් ඒ රිලේෂන්ෂිප් එකෙන් අනිවාර්යයෙන්ම ඔයා ඉවත් වෙලා යන්න ඕනේ. මොකද ඔයාට සුදුසු නැති තැනක ඔයා කොච්චර කාලයක් හිටියත් ඔයාට ලැබෙන දෙයක් නැහැ. ඔයා හිතන විදිහේ ජීවිතයක්, ඔයා හිතන විදිහේ ඒ කියන්නේ අවස්ථාවක් ඔයාට කිසිම වෙලාවක මේ ඔයා ඉන්න පොසිෂන් එකේදී ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මෙතනින් ඉවත් වෙන්න අවශ්‍යයි. ඔයා මොන පොසිෂන් එකක, මොන අවස්ථාවක, මොන රිලේෂන්ෂිප් එකක හිටියත් අනිවාර්යයෙන්ම ඔයා ගත්ත ඩිසිෂන් එක හරි. ඔයා මේ වෙලාවේ ඒ තැනින් ඉවත් වෙන්න. රිලේෂන්ෂිප් එකක් වේවා, ඔයා මොකක් හරි වෙන මොනවා හරි අවස්ථාවක් ගැන හිතාගෙන ඉන්නවා නම් ඔයා මම මේ තැනින් අයින් වෙන්න ඕනි කියලා අයින් වෙන්න ඕන. ඒ ඩිසිෂන් එක ඔයාට ලැබුණ දේ හරි. හරි. ඒ වගේම ඔයාගේ ජීවිතේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඔයා ඉෂ්ට කරගන්නකොට යම්කිසි දෙයක් ඔයාට සැක්‍රිෆයිස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා ඒ දේ ගැන හිතමින් ඉන්නවා මම මේ දේ පටන් ගත්තොත් මම මේ දේ කළොත් මට මෙන්න මේ දේ සැක්‍රිෆයිස් කරන්න වෙනවා. සමහර විට ඔයාට ඔයාගේ ඉමෝෂන්ස් පවා ගොඩාක් හිර කරගෙන ඔයාගේ මේ ගමන යන්න වෙයි. හැබැයි ඒ ගමනේ අවසානයේ ඇත්තරම ගොඩාක් සක්සස්. සහ ඔයා අර සැක්‍රිෆයිස් කරපු සියල්ලම ඔයාට ආපස්සට ලැබෙයි. මේ ගමන ඔයා පටන් ගත්තොත්. ඉතින් ඔයා කවදාවත් හිතන්න එපා දේවල් මට නැති වෙයි ඒ හින්දා මම මේ දේවල් පටන් ගන්නෑ මම මේ දේවල් අතහැරලා දානවා කියලා. අනිවාර්යයෙන්ම ඔයා මේ දේ පටන් ගන්නවා වගේ හිතේ තියෙන දේ. මොකද ඔයා ඔය හිතන කිසිම දෙයක් ඔයාට වෙන්නේ නැහැ. ඔයා හිතන විදිහට ඔයාගේ ජීවිතේ මේ පටන් ගන්න දේ පටන් ගත්තාම ඔයාට දැන් තියෙන දේ නැති වෙයි කියලා හිතුවට එහෙම දෙයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට දැන් තියෙන දේත් ලැබෙනවා. ඔයා ඉදිරියට ඔයා පටන් ගන්න දේත් ඔයාට සක්සස් වෙනවා. ඉතින් ඒ හින්දා බය නැතුව ඔයාගේ ඉදිරි ගමන යන්න කියන එක තමයි කියන්න ඕනේ. ඔව්. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තාම ස්ටාර්ට් කරලා නැහැ. නමුත් ඔයා ස්ටාර්ට් කරන්න බයෙන් ඉන්නවා යම්කිසි දෙයක්. රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි යම්කිසි දෙයක්. සමහරට විදේශ ගමනක්. ඔයා හිතාගෙන ඉන්නවා මම මේ විදේශ ගමන යන්න හොඳද නැද්ද කියලා. තාම ඒ පිළිබඳ කිසිම ස්ටාර්ට් එකක් නැහැ. කියන්නේ තාම මොනවත්ම මේ තීරණය කරලා ඒ කියන්නේ පටන් ගන්න නැහැ. නමුත් ඔයා ඒක ඔයාගේ හිතේ තියෙනවා. ඔයාට බයයි මේ දේ ක්‍රියාත්මක කරන්න මේ දේ මට ගැළපෙයිද මට මේ දේ සක්සස් වෙයිද කියලා. අනිවාර්යයෙන්ම සක්සස් වෙනවා. ඔයා මේ දේ ඔයා මේ වීඩියෝ එක දකින දවසේ ඉඳන්ම පටන් ගන්න ස්ටාර්ට් කරන්න දේවල් ගැන හිතන්න අනිවාර්යයෙන් මේ දේවල් සක්සස් වෙයි. ඔව්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ වීඩියෝ එක දකින සමහර විට මේ කියන දේවල් වලින් කිහිපයක්ම ඔයාට රිසනේට් වෙන්න පුළුවන්. සමහර විට එකක් දෙකක් රිසනේට් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න ඔයාට කීයක් රිසනේට් වුණාද මේ මම දෙන පණිවිඩ වලින් කියලා. එතකොට අන්තිමටම මම කියන්නේ තව කෙනෙක් ඉන්නවා එයාට යම්කිසි දෙයක් පිළිබඳ හරි ඒ කියන්නේ පැහැදිලි උත්තරයක් නැතුව ඒ කියන්නේ පැහැදිලිතාවයක් නැහැ. ඒ කියන්නේ සත්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා බලාගෙන ඉන්නවා මේ හරියටම සත්‍යතාවය මට හෙළි වෙයිද? මේක මට සැකයි. මේ දේ මට ඇත්ත කියලා හිතෙන්නේ නැහැ කියලා. ඔව් ඔයාට අනිවාර්යයෙන්ම මේ පැය 24ක් මේ වීඩියෝ එක දකින මොහොතේ ඉඳන් පැය 24ක් යද්දි ඔයාට මේ පිළිබඳ හරිම ඇත්ත
දැනගන්න ලැබෙයි. ඉතින් ඒ ඇත්ත සමහර විට ඔයාගේ ජීවිතේට සතුටක් ගෙන දෙන්නත් පුළුවන්, සමහර විට දුකක් ගෙන දෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයා මේ ඇත්ත බාර ගන්න සිද්ධ වෙනවා. මොකද ඒක තමයි ඇත්ත. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක දැක්කනම් ඔයාලා හැමෝටම මෙතනින් යම් කිසි දෙයක් ගැලපෙන්නේ නැති සහ ඔයාට මොනවා හරි දෙයකින් ඔයාගේ ජීවිතේ තිබ්බ ඩවුට් එකක් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න, සේව් කරලා තියාගන්න මේ වීඩියෝ එක, ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් WhatsApp හරහා මාව සම්බන්ධ කරගන්න. පුංචි මුදලක් තමයි පර්සනල් රීඩින් එකට අය කරන්නේ. ඉතින් WhatsApp මට මෙසේජ් එකක් දාලා ඒ පිළිබඳ ඔක්කොම විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් සතුටින් ඉන්න, පොසිටිව් හිතන්න, ආදරේ.